ෆිනෑන්ස් ඇරියස් වාහනයක් සීසර්ලා ඇවිල්ලා බලහත්කාරයෙන් අත්පත් කරගන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන් තමයි මම අද පැහැදිලි කරන්න යන්නේ. මේ සම්බන්ධයෙන් ආඥා පනතක් තියෙනවා 2000 අංක 56 දරන කල්බදු හා මූල්‍යකරණ පිළිබඳ ආඥා පනත කියලා පනතක්. ඒකේ ඒ පනතේ පැහැදිලිවම තියෙනවා 20 සහ 21 වෙනි වගන්තියේ ෆිනෑන්ස් ගෙවන්න නැති වාහනයක් ඒ සමාගමට පවර ගන්න අයිතියක් තියෙනවා කියලා. ඒක අයිතිය නීත්‍යානුකූල නොවන මාර්ගයකින් ලබා ගන්න බෑ. ඒක පැහැදිලිවම කියලා තියෙනවා 27 වෙනි වගන්තියේ යටතේ තියෙනවා ඒ සීසර්ලට ඒගොල්ලෝ නිකුත් කරනවා සීසිං ඕඩර් එකක් කියලා එකක්. ඒ ඕඩර් එකත් අරගෙන ඒගොල්ලෝ යන්න ඕන ඒ වාහනේ තියෙන අදාළ බල ප්‍රදේශයේ ස්ථානාධිපති පොලිස් ස්ථානාධිපති ළඟට ගිහිල්ලා එතුමාව දැනුවත් කරලා පොලිස් නිලධාරියෙකුත් කැටුව ඒ වාහනේ තියෙන තැනට යන්න පුළුවන්. පොලිස් නිලධාරියත් එක්ක ඒ වාහනේ තියෙන තැනට ගිහිල්ලා ඒ වාහනේ හිමිකාරයා හරි එම අවස්ථාවේ ඒ වාහනේ රියදුරු හරි මේ වාහනේ බලෙන් ලබා ගැනීමට යම්කිසි ප්‍රතිරෝධයක් පානම් පෑවේ නම් ඒ කියන්නේ මේක දෙන්න බෑ කියලා ඒගොල්ලන්ට පවසනවා නම් කිසිම අවස්ථාවකින් පොලිස් නිලධාරියාට මැදිහත් වෙන්න බෑ වාහනේ ලබා ගැනීම සඳහා. වාහනේ ඒ සීසර්ලට අත්පත් කර ගැනීමේ කාර්යය සඳහා සහාය වෙන්න බෑ. අන්න එතන ඒ දෙගොල්ලෝ අතර සාමය කඩවීමක් සිදු වෙනවා නම් ඒ සාමය කඩවීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ පොලිස් නිලධාරියාට ගන්න පුළුවන්. ඒකට තමයි එතන පොලිස් නිලධාරියෙක් කියන්නේ එහෙම නැතුව බලහත්කාරයෙන් වාහනේ කම්පැනියට අයිති කරලා දෙන්න නෙමෙයි යන්නේ. ඒකත් යන්න ඕන පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරලා. එතන සාමය කඩවීමකට විතරයි පොලිස් නිලධාරියට යන්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ට වාහනේ අත්පත් කරගන්න ගිහිල්ලා රියදුරු හරි අයිතිකරු හරි ප්‍රතිවිරෝධයක් පාන්න නැත්තම් ඒගොල්ලන්ට වාහනේ අරගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. යම් කිසි ප්‍රතිරෝධයක් පායි නම් බලහත්කාරයෙන් පහර දීලා අලාභහානි කරලා ඒගොල්ලන්ට කිසිසේත්ම ඒ වාහනේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන යන්න බෑ. කොටින්ම කියනවා නම් සීස් කරගෙන යන්න බෑ. කැමැත්තෙන් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. කැමැත්තෙන් කවුරුත් වාහනේ දෙන්නේ නෑනේ තමුන්ගේ වාහනේ සීසර්ලට. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවේ සාමය කඩවීමක් සිද්ධ වෙනවා නම් පොලිසියට මැදිහත් වෙන්න පුළුවන්. ඒ නැතුව නීත්‍යානුකූල නොවන ආකාරයකින් ලබා ගන්නවා කියලා කියන්නේ රියදුරුට හරි අයිතිකරුට හරි යම් ශාරීරික පීඩාවක් ඇති කරලා, ඒ කියන්නේ පහර දීමක් සහ බලෙන් වාහනෙන් එළියට ඇදලා දාලා එතකොට ඒකේ වාහනේ දේපොළ වලට අලාභහානි කරලා එසේ හානියක් වුණා නම් අනිවාර්යයෙන් ඔබට ශාරීරික පීඩාවට සහ දේපල පීඩාවට දේපල හානියට අධිකරණයේ නඩුවක් පවරලා වන්දි ලබා ගන්න පුළුවන්. එහෙම පාර අයිනේ තියෙන වාහනයක් ඔබලගේ නිවස ඉදිරිපිටේ වාහනේ නවත්තලා තියෙනවා නම් සීසර්ලාව දොරවල් කැඩුවා ඒගොල්ලන් ගාව එක්ස්ට්‍රා යතුරෙන් ස්ටාර්ට් කරගත්තා ගියා. එහෙම බෑ. එතකොට ඒගොල්ලෝ අහුවෙනවා ඔයගොල්ලන්ගේ නිවස ඇතුලේ තිබිලා වාහනේ බලහත්කාරයෙන් ඕගොල්ලන්ගේ අනුදැනුමකින් තොරව ලබා ගත්තොත් ඒන කණ්ඩායම සොරකමට අසු වෙනවා. මංකොල්ල කෑමට අසු වෙනවා. අයිතු ඇතුල් වීමට වෙනවා. බලෙන් ලබා ගැනීමට ඔය කියන වැරදි රාශියකට ඒගොල්ලෝ හසු වෙනවා. ඒගොල්ලන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ පොලිසියට. හැබැයි අයිතිකරුගේ අනුදැනුමකින් තොරව. ඒ වාහනේ පැහැරගෙන ගියොත් පාරයින නවත්තලා තිබිලා වාහනේ ෆිනෑන්ස් සර්විස් කියලා ඒගොල්ලන්ට එහෙම බලහත්කාරයෙන් අරන් යන්න බෑ අයිතිකරුට දැනුම් දෙන්නේ නැතුව. අයිතිකරුට දැනුම් දෙන්න ඕනේ මේ වාහනේ දින 7කට පෙර මේ වාහනේ ෆිනෑන්ස් ගෙවලා ඉවර කරන්න කියලා. එහෙම නැතුව එකපාරටම ඇවිල්ලා මේ වාහනේ අරන් යන්න බෑ. කොහොමත් අයිතිකරු ප්‍රතිරෝධයක් පානවා නම් රියදුරු ප්‍රතිරෝධයක් පානවා නම් වාහනේ බලෙන් අත්පත් කරන්න බෑ. එහෙම වුණොත් කම්පැනියට වාහනේ අත්පත් කරගන්න තියෙන එක ක්‍රමයයි ඒ අධිකරණයට කරුණු වාර්තා කරලා දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරලා අන්න වාහනේ අත්පත් කරගන්න පුළුවන්. ඒ අතරතුර
මූල්‍ය පහසුකම ලබාගත් අය විසින් මේ මූල්‍ය පහසුකම ගෙවලා ඉවර කරා නම් හරි ඇරියස් ටික දාලා ඉවර කරා නම් හරි ඒත් ඒගොල්ලන්ට එතනින් එහාට දිගටම ගෙවාගෙන යනවා නම් ඒගොල්ලන්ට වාහනයක් බලෙන් අත්පත් කරගන්න බෑ. ඔන්න ඔය ටික තමයි මට පැහැදිලි කරලා දෙන්න ඕන කරලා තිබ්බේ. සීසර් කෙනෙකුට අයිතිකරු ප්‍රතිරෝධයක් පායි නම් වාහනේ බලෙන් අත්පත් කරගන්න බෑ. මේක තියෙන්නේ පැහැදිලිවම 2000 අංක 56 දරන කල්බදු හා මූල්‍ය කරන පනතේ. මට පැහැදිලි කරන්න තියෙන එච්චරයි. ඊට පස්සේ සීස කෙනෙක් වාහනේ තමුන්ගේ වාහනේ ගණ්ඩාවොත් ඒකට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතුයි. හානි කරලා වාහනයක් බලෙන් ගන්න බෑ. ඔබට ඒ සම්බන්ධව වන්දි ලබා ගැනීමටත් පුළුවන්. බොහොම ස්තුතියි.